හරි. ඒතර ශිෂ්‍යත්ව විභාගයට කරන උදව්වක් තමයි මම අද ඉඳන් මේ විදිහට වැඩ ටික පටන් ගන්න යන්නේ. ඒතර ශිෂ්‍යත්ව විභාගයට තියෙන ඕගොල්ලන්ට මේ කියලා දෙන්න. මේ පරිසරය ආශ්‍රිත කොටස් ටික ඔයගොල්ලන්ට හොඳට තේරෙනවා. අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට පුළුවන් 6 වසරේ ශිෂ්‍යත්වයෙන් පස්සේ අපේ විද්‍යාපන්තිට සම්බන්ධ වෙන්න. හරි. අද අපි නම් පටන් ගමු. ශිෂ්‍යත්ව විභාගයට ලියන ඔයාලට මම අද උගන්වන පාඩම මොකක්ද කියලා. ඒතර අද අපි උගන්වන්නේ විද්‍යුතය ආශ්‍රිත ප්‍රශ්නවල පිළිතුරු දෙන විදිහ. ඕගොල්ලෝ හිතන්න ඕගොල්ලන්ට දීලා තියෙනවා විදුලි පන්දම් බල්බ දෙකක්. මෙන්න මේ උපකරණ ටික ඕගොල්ලන්ට දීලා තියෙනවා කියන විදුලි පන්දම් බල්බ දෙකක් දීලා තියෙනවා. ඊළඟට බල්බ ආධාරකයක් දීලා තියෙනවා කියලාකෝ. එහෙම නැතුවත් අපි බලමු අතන විදිහට බල්බ ආධාරක දෙකක්. ඊළඟට ස්විච් එකක්. වියලි කෝෂයක්. සම්බන්ධක කම්බි. ඒ කියන්නේ මේවා සම්බන්ධ කරන කම්බි. සම්බන්ධක කම්බි. ඔන්න ඔය ටික ඔයගොල්ලන්ට දීලා තියෙනවා කියලා ඔයගොල්ලෝ හිතන්න. විදුලි පන්දම් බල්බ දෙකක් තියෙනවා. බල්බ ආධාරක දෙකක් තියෙනවා. ස්විච් එකක් තියෙනවා. වියලි කෝෂයක් තියෙනවා. සම්බන්ධක කම්බි තියෙනවා. දැන් මෙන්න මේවා පාවිච්චි කරලා අපිට කියනවා මේ විදුලි පන්දම් බල්බ දෙකම දැල් වෙන විදිහට පරිපථයක් නිර්මාණය කරන්න කියලා. ඕකට ක්‍රම දෙකක් තියෙනවා. මම දෙකම කියලා දෙන්නම්. හැබැයි ඕගොල්ලන්ට ලේසි එක පාවිච්චි කරන්න. මම හිතනවා හැමෝටම පළවෙනි ක්‍රමේ ලේසි වෙයි කියලා. දෙවෙනි එකත් ඒ විදිහට පුළුවන් හින්දා මම එකක් කියලා දෙන්නම්. අපි කොහොමද කරන්නේ කියලා මේ කොහොමද කරන්නේ කියලා බලමු. ඉස්සෙල්ලාම අපි පළවෙනි ක්‍රමයට ගිහින් මේ පළවෙනි ක්‍රමයේදී ඔන්න වියලි කෝෂය මම ඇන්ද. වියලි කෝෂය. ඊළඟට ස්විච් එකක් මම ඇන්ද. ස්විච් එක ඕෆ් කරලා දී. එනේ විවෘත අවස්ථාවේදී ඊළඟට අපි බල්බ දෙක මේ වෙලාවේදී ඔබට බල්බ ආකාරයක දෙන්නත් පුළුවන් එක්සෑම් එකට නැති වෙන්නත් පුළුවන්. ඒක අපි ක්‍රම දෙකකට ඉගෙන ගන්නවා. බල්බ ආකාරයක නැතුව අපි බල්බ දෙක ඇඳලා. බල්බ ආකාරයක දෙක නැතුව ලස්සන කරගෙන ඉන්න ඕනේ නැහැ ඇඳාම. බල්බ ආකාරයක දෙක ඇඳලා දැන් අපිට මේ ටික සම්බන්ධ කරන්න ඕනි. බල්බ දෙකම මේ ස්විච් එක ඔන් කරාට පස්සේ දැන් වෙන විදියට අපි එනම් මේක සම්බන්ධ කරමු. ඔය විදියට ඔතන සම්බන්ධ කරා. දැන් අනිත් සම්බන්ධකම් අපි මෙතනින් ගියලා මෙතනට දාන්න. ඔය විදියට සම්බන්ධ කරලා ස්විච් එක ඕෆ්. අපි ස්විච් එක ඔන් කරනවා. එතකොට මේක සම්පූර්ණයෙන්ම දැල් වෙනවා. දැන් අපි ඉගෙන ගමු මේකේ බල්බ ආධාරක දැම්මම කරන විදිහ. බල්බ ආධාරක දෙකක් අපි ගත්තා. අපි ඒකත් දෙන්න. වියලි කෝෂය අපි ඇන්න. ඊළඟට ස්විච් එක. ස්විච් එක අපි ඇන්න. ඊළඟට බල්බ ආධාරක දෙකක් කියන්නේ මෙන්න මේ බල්බ ආධාරක දැම්ම වැඩි ලේසි අපිට කරගන්න. මේ බල්බ ආධාරක දෙක අපි දාලා ඒක උඩ බල්බ් එක නැදෙවුවා පස්සේ මෙන්න මේමයි තියෙන්නේ. ඊළඟට මෙතනත් බල්බ ආධාරක දෙක. හරි. දැන් මම බලන්න බල්බ ආධාරක දැන් මම අපේ ලේසි මේ වැඩි කරගන්න. මේ බල්බ ආධාරක දෙක අපි ඇඳලා. ඊළඟට ස්විච් එක. ස්විච් එක අපි ඇඳලා. ඊළඟට අපි බලමු. මේ බල්බ ආධාරක දෙක අපි ඇඳලා. දැන් අපි
ඔන්න ඔය විදිහට අපිට ලැබෙනවා. ඊළඟට අපි මේ ස්විච් එක ඔන් කරනවා. අන්න ඔන් කරනවා. ඒවත් සමෘද්ධ කරනවා. එතකොට මෙන්න මේ විදිහට අපි බල්බ දෙකම එකවර ස්විච් ඔන් කරාම නැත්නම් සමෘද්ධ කරාම දල්ව ගන්න පුළුවන්. අපි මේ ක්‍රමයට කියනවා. මේ ක්‍රමේ නම් ශිෂ්‍යත්ව විභාගයට අහන්නේ නැහැ. හැබැයි ඉස්සරහට ඕක හින්දා මම එකක් කියලා දෙන්නම්. මේ ක්‍රමයට අපි කියනවා ශ්‍රේණිගත බල්බ සම්බන්ධයක් කියලා. වියලි කෝෂත් එහෙම සම්බන්ධ කරන්න පුළුවන්. හැබැයි ඉතින් ලොකුට වලට අහන්නේ නැහැ. ඒකින්ද ඔතෝගලිය අරගෙන ශ්‍රේණිගත බල්බ සම්බන්ධයි. මේක තමයි බේසික් ක්‍රමය මේ වැඩේ කරන්නේ. ඒත් ඔයගොල්ලෝ මේක රක් දාලා ඔයගොල්ලන්ගේ තියෙන පොතක ලියා ගන්න. ඊළඟට අපි සමාන්තරගත බල්බ සම්බන්ධය කරනවා. ඒක ටිකක් අමාරුයි. ඒක ලොකුවට කරන් ගන්න එපා. මොකද ඒක මම නිකන් කියන ඉන්න කියලා දෙන්නම්. මේකත් තියෙන ඉඳලා. හැබැයි ඉතින් මේක තේරුණා නම් මේකෙන් මේක අදගන්න. අපි අනිත් සමාන්තරගත සම්බන්ධය. මෙයාට වඩා ඒක තමයි ටිකක් සාමාන්‍යයෙන් හොඳ. මම හේතුව කියන්නේ. සමාන්තරගත සම්බන්ධයේදී වියලි කෝෂය හැබැයි මේ බල්බ අඳින විදියම වෙනස්. බලන්න එකට හේතුව. මේ අදින බල්බ ආකාරයක නැතුව මේ වෙන එකක් අමාරුයි. බල්බ ආකාරයකට එක්ක මේ ටිකක් අතුළු ලේසිය. හැබැයි මොන දෙකින්ම ඉගෙන ගත්තාම වැඩේ ලේසිය වෙනවා. මම කියන්නේ අදින එක නෙමෙයි මම කියන්නේ. ලේසිය අමාරුක පරිපතේ ඇත්තම හදනවා නම් මේ වෙලේදී බල්බ ආකාරයක දැම්මොත් ලේසි. මේ ක්‍රම දෙකෙන් මොකක්ද පාවිච්චි කරන්නේ. දැන් මෙතන ස්විච් එක තියෙනවා. අපි ස්විච් එක ඕෆ් කරලා දිනවා විවෘත අවස්ථාවේදී. විවෘත සම්බන්ධ කියන්නේ මෙහෙමයි. ඒක උඩ ආන්නේ. විවෘත කියලා කියන්නේ මේක විවෘත වෙලා තියෙනවා. ඒක විවෘතයි. සම්මුත නැහැ. වෙහිලා නැහැ කොහොමද? તો මේක අපි මෙතනින් ගලාගෙන යන විද්‍යුත් සම්බන්ධය මෙතනින් මෙතෙන්ට කියන අවශ්‍ය අවස්ථාවලදී විද්‍යුතය නැවතීමට නැත්නම් විද්‍යුතය ලබා ගැනීමට තමයි මේ ස්විච් එක පාවිච්චි කරන්නේ. හරිද? එතකොට එන්න ඒ අවස්ථාවේදී මේකෙදී මේ විවෘත වෙලා තියෙනවා. මේක විවෘත සම්මුත කරන්නේ. ඔන් කරනවා කියන්නේ මේක මොකද මේ පරිපතය සම්මුත කරනවා. පරිපතය වහනවා. පරිපතය වහනවා කියන්නේ මෙතනින් මේ කෙළවරේ සිට මේ කෙළවරට අන්න විද්‍යුතය ගමන් කරන විවෘත සම්මුතිය ලොකුට ගන්න එපා. දැන් අපි මේකෙදී බලමු බල්බ දෙක මේකට දැල්වෙන විදිහට කොහොමද මේක සම්බන්ධ කරන්නේ කියලා. මෙතන සම්බන්ධ ප්‍රශ්නයක් නෑ. මේ හැදේම ඕනේ නෑ ඉතින් උඹලට. අන්න ඔන්න ඔය විදිහට සම්බන්ධ කරාම හරි ස්විච් එක ඔන් කරනවා. ඒවත් සම්මුත කරනවා පද්ධතිය. එතකොට මේ දෙක දැල්වෙන ඕන එකක් ඉවරයි. ඊළඟට බල්බ ආකාරයක දාලා වැඩි එකට ඕන. බල්බ ආකාරයක දාලා බල්බ ආකාරයක දැම්මම මේ වැඩේ ලේසි. මොකද මේ ඇත්තා මේ සම්බන්ධකම මේ බල්බේ සාමාන්‍යයෙන් අපි ගත්තාම ශ්‍රේණිගත ක්‍රමයේ හෝ සමාන්තරගත ක්‍රමයේදී මේ කම්බි අපි සම්බන්ධ කරන්නේ වෙන්නේ සාමාන්‍යයෙන් කම්බි මෙතෙන්ද පාස් කරනකොට පාස් වීම සිදු කරනකොට මේ බල්බ ආධාරක දෙක දැම්මම බල්බ ආධාරකයක් දැම්මම මේ කම්බි ඉතාලම අපිට පහසුවෙන් සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ අපිට සම්බන්ධ කරනකොට බල්බයට ටිකක් මේ වැඩේ ටිකක් අමාරු වෙනවා. මොකද අඳින්න ලේසි වුණා පරිපතය අඳිනකොට ටිකක් වැඩේ අමාරුයි. හැබැයි මේ බල්බ ආධාරක දැම්මොත් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. බල්බ ආධාරක දෙපැත්තටම අපි සම්බන්ධ කරලා ලේසියම පරිපතය හදන්න පුළුවන්. මම ඉතාලම සරලව කියලා දෙන්නේ මේ ගොඩක් සංකීර්ණ කරුණු විද්‍යාවේදී. හැබැයි මම ඉතාලම ලේසියෙන් ඔබට ශිෂ්‍යත්වයට ලේසියෙන් අවබෝධ කරගන්න කියලා දෙන්නේ. ඊළඟට
හරි ඊළඟට අපි මේ වියලි කෝෂය ධනාංකයේ මෙතන තමයි ප්‍රශ්නයක් නෑ. හරි දැන් ස්විච් එක යනවා. මේ ස්විච් එක ලස්සන කරලා දෙන්න ඕනේ. ඔහොම නැත්නම් නැති. ඔය ස්විච් එක හරි. ඔහොම නැත්නම් හරි. ඔක මේ මෙහෙම ලස්සන කරන්නේ නෙමෙයි දුරුනේ. ඊළඟට බලන්න සමාන්තරාංගය මේක නොවිද සමාන්තර. කොයිද සමාන්තර කරාම වැඩි හරි. ඕකට අපි කියනවා සමාන්තරගත. මේ නම අඳු තියා ගන්න ඕනේ නැහැ. මේ වැඩේ මම තියා ගන්න කලින්. බලන සම්බන්ධ මේක තමයි සාමාන්‍යයෙන් හොඳ ක්‍රමය. ඒකට මම හේතු කියනවා. ඔන්න විදිහට තියා ගන්න හරියට. ඒකත් අඳ ගන්න. ඊළඟට අපි බලමු මේකෙදි ඇයි මේක ලේසි කියලා. ඒ කියන්නේ සමාන්තරගත ලේසි නෙමෙයි. ඒක අමාරුයි. ඒක ආධුනික පරිපථය. හැබැයි ඒක සාමාන්‍යයෙන් හොඳයි කියන්නේ නැහැ. අපි බලමු ඉස්සෙල්ලා දැන් මේ වගේ වියලි කෝෂයක් අපි අරගෙන මේකට බලව දෙකක් ශ්‍රේණිගතව සමාන්තරාගීව මොනව සමාන්තර කරනවා. ස්විච් එකක් අපි දැම්මා. ඕම මොකද? දැන් ස්විච් එක ඔන් කරලා ගියොත් ස්විච් එක ඔන්. ඊළඟට සමාන්තරගත සම්බන්ධය අපි ඇඳගෙන ඉමු. ඕ. ඊළඟට ඔය විදිහට අපි දානවා. ඊළඟට ස්විච් එක ඔෆ්. මේ කොකල ඉස්සරේ කොම් කරලා අදින්න. ඔබට තේරෙන්නේ මොකද? හරි. ඔබ ඇඳගෙන දැන් මේ දෙකම මොකක් හදුවත් ප්‍රශ්නයක් නැහැ කියලා ඔය කිව්වොත් හිතන්න පුළුවන්. හැබැයි අපි මේක හිතමු. මෙන්න මේ බල්බ් එක පිස්සුනා. අර මම තව බල්බයක් දෙන්න නැත්නම් ඔබ තේරෙන්නේ නැහැ. ගමන. තවත් සංකීර්ණ කරගන්න ඕනේ. අපි හිතමු මේක පිස්සුනා කියලා. මේ බල්බ් එක තියෙනවා. මේක පිටුනා. දැන් මේක වත් වෙන්න පුළුවන්. බෑ. ඇයි? මේ බල්බ් එක හරහාම මෙයාට විදුලිය යන්නේ. එතකොට මෙයාපත් වෙන්නේ මෙයා පිටිලා නැති වුණත් අපිට මෙයාගෙන් ආලෝකය ගන්න බෑ. හැබැයි බලන්න මේක පිටිලා ගියා කියලා මේ හරහා මෙයාට ආලෝකය ලැබෙන්නේ මෙයාට කොහොමද වෙනම ආලෝකයක් ලැබෙනවා. එතකොට මේ බල්බ් එක පත් වෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. තවත් හේතු තියෙනවා. හැබැයි ඒවා සංකීර්ණ වැඩි. මේ විභාගයට තියෙච්ච සංකීර්ණ කරුණු ටිකක් ඔබට දාන්නේ නැහැ. මම ඒවා විද්‍යාව ඉගෙන ගන්නවා ඔයගොල්ලෝ දැනගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ තේරෙනවා සරලව මේ දෙකේ තියෙන වෙනස මොකක්ද කියලා අපිට තේරෙනවා. සමාන්තරගත සම්බන්ධය ශ්‍රේණිගත සම්බන්ධයට වඩා වාසිදායක වැඩි කියලා. සමාන්තරගත බල්බ සම්බන්ධය කෝෂ සම්බන්ධයක් තියෙනවා. හැබැයි ඒක සිසත්ට එන්නේ නැති වෙයි. අපිට ඕන නම් ඒකට තීන්දුවක් කරන්න පුළුවන් ඉස්සරහට. අද පාඩම වල තේරුණා නම් ඔයගොල්ලෝ තේරුණා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එකට. ඔයගොල්ලෝ දන්න ශිෂ්‍යත්වයේ ලියන හැමෝටම මේ වීඩියෝ එක ෂෙයා කරන්න.